ගැන්ඩල් ඔය ආපු එක නම් ලොකු දෙයක්. මටත් ඒ ගැන සතුටුයි. හරිම ලස්සනයි. කරුණා කරලා කරදර නොකර යන්න. මට අද සුබපතන අමුත්තන් ඉදිරියට එන්න විදිහක් නැහැ. පරණ යාළුවෙක්වත් හම්බෙන්නේ නැද්ද? ගැන්ඩල්ෆ්? බිල්බෝ බැගින්ස්. ඔයා මාව බලන්න ආවද? ඔයාට අවුරුදු 111ක් කියලා කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. තරුණ පාට එහෙමමයි. එන්න ඇතුළට. ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉක්මනට දොර වහලා දාන්න ඕනේ. නැත්නම් මේ කරදරකාරයන්ගෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. තේද නැත්නම් ඇඟරත් වෙන එකක්ද? මම පරිස්සමට අරන් තියපු ඒ වගේක් නම් තියෙනවා. 1296. හොඳ වීමක්. මට වගේ මේවටත් වයසයි. ඒව මගේ තාත්තා ඉන්න කාලේ හදපුවා. මොකද කියන්නේ එකක් කඩමුද? තේකක් තිබුණම ඇති. මම මීට කලින් එයි කියලා. හැබැයි පරක් වෙනකොට නම් මට හිතුණා එන එකක් නෑ කියලා. ඔයාට ඉතින් මෙතනට ඕන වෙලාවක යන්න පුළුවන්. ඔයා ඉතින් කොහොමත් තනි කැමැත්තට වැඩ කරන මිනිහනේ. අපිට වගේ ඉතින් ජීවිතේ බරපතලක් නෑනේ. කෑමට නම් තියෙන්නේ කුකුල් මසුයි අච්චාරු චීස් ටීකු විතරයි. හැබැයි ඒක ඉතින් හරියයිද කියලා මම දන්නේ නෑ. තේ බොන්න දෙයක් තමයි නැත්තේ. මට කේක් වගේක් නම් හම්බ වුණා. කොහෙ ගියාද? තේකක් තිබුණොත් ඇති. තේ ලෑස්ති. මම කෑවට කමක් නැහැද? අබ්බෝ ඒකට කමක් නැහැ. බිල්බෝ බැගින් දොර අරින්න. මම අපි ගෙදර නෑ වගේ. හොඳයි මම පස්සේ ඇත්තට මේ නෑවොත් එක මට දැන් එපා වෙලා තියෙන්නේ. හැමතිස්සෙම ඇවිල්ලා කරදර කරනවා කරදරකාරයෝ. මට හිතෙනවා කඳුකරේට යන්න ගැන්ඩල්ෆ්. ඊට පස්සේ මට පුළුවන් මගේ පාඩුවේ පොත ලියලා ඉවර කරන්න. ඕ ඔයා හිතාගෙන ඉන්නේ කලින් කියපු විදිහට වැඩේ කරන්නද? ඒක වෙනසක් නෑ. හැමදේම ලෑස්ති. මන් දන්න. ප්‍රෝඩෝට පොඩි සැකයක් තියෙනවා වගේ. පුදුමයක් නෙවෙයි. එයත් බැගින්ස් කෙනෙක්නේ. අපේ පරම්පරාවේ අයට ඕන දෙයක් තේරුම් ගන්න හොඳට මොලේ තියෙනවා. මේක නෑට කියනව නේද? ඔව්. කියන්න ඕනේ. එයා ඔයාට ගොඩක් ආදරේ. මන් දන්නවා. ඇහුවොත් එයා මාත් එක්ක යන්න උනත් එයි. ඒත් එයා පොඩි කාලේ ඉඳලම මේ ගමට ගොඩක් ආදරේ. මේ වනාන්තරේ මේ කුඹුරු ඒවා එක්ක තමයි එයා හැදුනේ. මට දැන් වයසයි ගැන්ඩල්ෆ්. පෙනුමෙන් නම් එහෙම නෑ. ඒ වුණාට ගැන්ඩල්ෆ් මට ඒක දැනෙනවා. මට මහන්සි හරියට බර වැඩක් කරා වගේ මම ඕනවට වැඩිය වෙහෙසටපත් වෙලා. දැන් නිවාඩු ඕනේ. දිග නිවාඩුවක්. මට ආපහු එන්න බැරි වෙයි. මට එන්න අදහසකුත් නෑ. හොඳයි නේද? මේවා තමයි මේ පැත්තේ තියෙන හොඳ මේවා. ගැන්ඩල්ෆ් මට හිතෙනවා අද තියෙන උත්සවේ කාටත් අමතක වෙන එකක් නෑ කියලා.
ආවට ගොඩක් ස්තුතියි. මං එන්නම්. ඕගොල්ලෝ ගිහිල්ලා විනෝද වෙන්න. මොකද බලන්න සෑම් ගිහින් රෝසි එක නටන්න. මං යනවා තව බීම එකක් බොන්න. ඔය කොහෙද යන්නේ? අර පැත්තේ. මං ඔතන බය වෙලා හිටියේ. මාව වට කරගෙන යෝධ රාක්ෂයෝ තුන්දෙනෙක් හිටියා. ඒගොල්ලෝ රණ්ඩු වුණා අපිව ඔව්යලා කෑමට ගන්නේ කොහොමද කියලා. එක එක්කෙනාව අරගෙන කටු පිටින් මහපලා කනවද නැත්නම් පුච්චලා කනවද කියලා. ඒගොල්ලන්ට එක තීරණයකට එන්න කොච්චර වෙලා ගියාද කියනවනම් දන්නේම නැතුව දවස ගෙවිලා රැත් වුණා. මෙන්න බලනකොට රාක්ෂය තුන්දෙනාම ගල් ගැහිලා. ඉල්ලන්න ගන්න. ඕක නෙමෙයි අර ලොකු එක. වැඩේ හරි. මෙම ඉඳන්න කලින් පත්තු කළේ මොකටද? ඔයාට පත්තු කරන්නේ. මට නම් ඕක අල්ලන්න බෑ. මොකටද මට දෙන්නේ? මාමේ මකර එන්න කලින් ඉස්සරහට යමු. මකරේ මොනවා කියනවද වන්දා? මේ පැත්තෙන් මකරු වඳ වෙලා හුඟක් කනවා.